හාමුදුරුවෝ බණ කියද්දී එහෙම බණ කියලා ඉවරලා කියන්නේ සාදුකාරයක් පවත්වන්න. ඔය පිරිසක් එහෙම පටන් ගන්න යද්දී එතකොට ඔය දානේදී බුක්තානුමෝදනා දේශනා කරද්දී එතකොට ඔය බොහෝ පින්ගම් වල හාමුදුරුවෝ කියන්නේ සෑම සියලු දෙනා සාදුනාදයක් පවත්වන්න. ඒ වගේ අහලා තියෙනවද එහෙම? මේ ඔය මොකක් හරි දෙයක්ගේ ඔය පින් අනුමෝදන් කරද්දී හැමෝම සාදුනාදයක් පවත්වන්න. එහෙම කියලා අහලා තියෙනවනේ. ඉතින් එතකොට හිතලා බලන්න සාදුනාදයක් දෙන්නේ ඇයි මේ කියන්නේ මෙහෙම? ඔබ අහලා කර අනේ පිටිසුතුමා මට මතක විදියට ජේතවනාරාමයේ හදලා පූජා කරද්දී අර කොහෙවත් ඉන්න දුගී සාදුකාරයක් දුන්නාට පස්සේ රත්තරන් වලින් විමානයක් පහළ වුණාලු මේ සාදුකාරය. ඒක අනුමෝදන් වුණා. ඒ අනුමෝදන් වෙච්ච නිසා රත්තරන් වලින් විමානයක් පහළ වුණා. ඒතර හදපු රජතුමාට රිදීන් විමානයක් පහළ වුණා. එතන සාදුකාරයේ පවර් එක කොහොමද කියලා. එනේ සාදුකාරය එච්චරට ප්‍රබලයි. එතකොට මේ ඔය එක්තරා අවස්ථාවකදී බුදු පියාණන් වහන්සේ මහා සංඝයා මැද මේ බුදු පියාණන් වහන්සේ මට මතක විදියට මේ බුදු පියාණන් වහන්සේගෙන් අහනවා මේ ආනන්ද හාමුදුරුවෝ ඔබ වහන්සේට මේ කොච්චර මේ කියන ඔබ වහන්සේ ධර්මයේ දේශනා කරද්දී කොච්චර සක්වලකට ඇහෙන්න මේ ධර්මයේ දේශනා කරන්න පුළුවන්ද කියලා. උන්වහන්සේ අර අනුපිළිවෙලින් කියනවා මේ මට හිතුවොත් එහෙම ඕන තරම් පුළුවන් කියලා. ඒ ක්‍රමවේදයක් තියෙන පෙන්නන ඒ කියන නම් වශයෙන් කියලා පෙන්නන මේ උඩට කියලා පෙන්නන මම මේ සම්පූර්ණ කතාව කියන්නේ නැහැ. මම මේකේ අවශ්‍ය ටික විතරයි කියන්නේ. ඒත් මට මේ හැම එකටම ඇහෙන්න උනා කියන්න පුළුවන්. ඒතකොට මේ ආනන්ද හාමුදුරුවෝ මේ සාදුකාරයක් පවත්වනවා. අනේ සාදු මම අප උපස්ථාන කරන භාග්‍යවතුන් වහන්සේට මෙච්චර දේවල් කරන්න පුළුවන් නේ කියලා. ඊට පස්සේ එතන තව හාමුදුරුවෝ නමක් ඉඳලා කියනවා මේ ආනන්ද හාමුදුරන්ට ඉතින් ආනන්ද ඔබට පුළුවන් අනිත් දාගේ මොකක් හරි එකක් දැකලා සාදු කියන්න විතරනේ කියලා. ඊට පස්සේ බුදු පියාණන් වහන්සේ කියනවා එහෙම කියන්න එපා. ආනන්ද හාමුදුරුවෝ අද මෙතන මේ පවත්වපු සාදුනාදයකට මේ සාදුනාද නිසා ආනන්ද හාමුදුරන්ට පුළුවන් හත් පාරක් සක්විති රජ වෙන්න. හත් පාරක් සක්විති රජ වෙන්න පුළුවන්. හත් පාරක් සක්‍ර දෙවියා වෙන්න පුළුවන් කියනවා. එච්චරට ඒ සාදුකාරයේ පින ප්‍රබලයි කියනවා. ඊට පස්සේ කියනවා හැබැයි ආනන්ද හාමුදුරුවෝ මේත් බැවේදීම රහත් වෙනවා. ඒ රහත් වෙන්නත් ඒක හේතු වෙනවා කියන්නේ. ඉතින් එච්චරට ප්‍රබලයි මේ සාදුකාරය. අන්න ඒක මේ සාදුකාරය කියන්නේ නිකන් එකක් නෙමෙයි පිටුතුන්. මොකද ඔබ පිනක් කරලා අපිට කාට හරි පුළුවන් අපි කරන පිනක් අනුමෝදන් වෙන්න කියන්නේ. ඔයත් සාදු කියලා අත හිත දී ගන්න. ඒ සාදු කියලා කියන්නේ මොකද? ඒ පින අනුමෝදන් වෙනවා. මේ සාදු කියලා කියන්නේ. ඒ කියන්නේ එයාට කරගන්න බැරි වුණත් එයා සාදු කියලා හරි පින අනුමෝදන් වුණොත් එයා කරා හා සමානයි ඒකේ පිනේ ප්‍රතිඵලය. එනි කරපු එක්කෙනා කරා හා සමාන. සමහර කරපු එක්කෙනාටත් වැඩි අරයාගේ හිතේ ප්‍රසාදය යනවා. ඒ හිතේ ප්‍රසාදය කොහොමද? ඒ ආකාරයට ප්‍රබල වැඩි ඒ සාදුකාරය. ඒක කියන්නේ මේ හදයන් පුනාති තිබුණා කියලා කියන්නේ හදවතේ පිනායාම තමයි පින කියලා කියන්නේ. කොච්චරට ප්‍රසාදයෙන් සාදුනාදයක් පවත්වනවද ඒ ආකාරයට ඒකේ විභාගයේ දිරණ වෙනවා. ඉතින් ඔය බොහෝ විට අපි මේ සසරේ ඇවිල්ලා මේ සසරේ ආපු ගමනේදී නිවන් දකින්න බණ ටිකක් ඇහෙනවා නම් ඇහෙන්න හේතුව ඒ සාදුකාරයම තමයි. මොකද මුලට යන්න බලන්න. මොකද්ද මුල? කොහේ හරි තැනක දානයක් දෙන වෙලාවක හාමුදුරුවෝ අනුමෝදනාවක් කියන්නේ පුණ්‍ය අනුමෝදනාව කරලා කියනවා මේ සෑම සියලු දෙනාට කෙදිනකෝ බුදුපසේ බුදුමහරහත් භාවයට පත් වෙලා මේ ගෝරතර සසරෙන් එතර වෙන්න සියලු හේතු වාසනා පහළ වෙත්වා කියද්දී අර ඊ කට්ටිය මොකද කියන්නේ? සාදු කියන්නේ එසේම වෙත්වා කියලා ඒගොල්ලෝ කියන්නේ.